ඒක නෙවෙයි. ඔබතුමී දැන් මගේ යෝජනාවට මොකද කියන්නේ? දැන් සර්විස් එකත් ටික කාලයක් නේ. තාම ගමන පයින්. මේක මට ප්‍රශ්නයක් නෙවෙයි. අපි හැමදාම ගමන් කළේ පයින්. ලක්කඩ කැඩුවා වගේ කටවාචාලකම නම් තියෙනවා. ඔය කටවාචාලකමටයි ඔය අහංකාරකමටයි ඔය ලස්සන මොනකටයි සුදුසුකමකට අරගෙන මම ලොකු තරතුරක් දෙන්න තමයි යන්නේ. බාර ගන්නවද? එතකොට ඉතින් බස් එකේ ඉන්න ඕනේ. නැවක් වගේ සැප වාහනයක පසුපස ආසනේ රැජින වගේ ඉඳගෙන සැපත් වෙන එකනේ තියෙන්නේ. මං අරන් දෙන නිවාසයකට අකමැති නම් මං ආණ්ඩුවේ ගියක් උනත් අරන් දෙන්න. අමිතතුමා ඕවට හරියන කෙනෙක් හොයාගන්න. මේ හොයාගෙන ඉන්නේ. තව මොකටද? පෞද්ගලික ලේකම්තුමිය මොකද මේ? තෙල් කළ ගොඩේ බල්ලෝ දුවනවා වගේ. දෙල් කුල ගොඩේ බල්ලෝ? සහකාර ලේකම් නෝනා. මම මේ බොහෝම ඉවසිල්ලෙන් කියන්නේ. මෙතනින් මාරුවක් හදාගෙන යනවා. මට මගේ මිනිහව දන් දෙන්න බෑ. මැඩම් මැදිහත් වෙලා මට මේ මාරුව හදලා දෙන්න. ඒක මට කරන ලොකු උදව්වක්. මේක සිරිංගකේද මාරු ඉල්ලන්නේ? ආහා. ඔය රණ්ඩුව නවත්තන්න. කේවලු පටල ගන්න හදන්න එපා. ඔබේ ඇමතිතුමා ඒක විසඳයි. තමුන්ට ලැජ්ජ නැද්ද මේ විදිහට හැසිරෙන්න? මහලුකෝ ඇමතිකම්. දැන් බුරන්න මෙතන මොකද්ද උනේ? මම මගේ සහකාර ලේකම්තුමිය සමග ඇගේ රාජකාරිය ගැන සාකච්ඡා කළා පමණයි. මාරු ඉල්ලන්න. මම උදව් කරන්න. හොඳයි එහෙනම් මාරු ඉල්ලමු බලන්න. මේ අමාත්‍යාංශයේ ඇමතිගේ රාජකාරිය කරන්නේ පෞද්ගලික ලේකම්ද? මොන ඉලව්වක් දන්නවද කරන්න? ඇමතිගේ රසරන් දකලන්න හදන්න එපා. මොකද උනේ? වෛරව වැඩ මාවද? මුළු ඔෆිස් එකම දන්නවා. මොනවද දන්නේ? ඉතින් පොඩ්ඩක් ඉවසන්නකෝ. ඉවසන්න? මොනවද මං ඉවසන්නේ? ඔගොල්ලෝ කොම් බලාගෙන හිටියා. සෙක්‍රටරි පියවරක් ගත්තේ නැහැ. කවුරුවත් මං මුණ දීලා හිටපු ප්‍රශ්න දිහා බැලුවේ නැහැ. ඉතින් ඔහොම කෑ ගහලා හරියනවද? මං ආයේ මේ කන්තෝරේ රස්සාවට එන්නේ නැහැ. කවුරුවත් ඉඳලා රස්සාව නැති කරගන්න එපා. රස්සාවට වඩා මට මගේ ජීවිතේ වටිනවා. දැන් ඔයාගේ මනස අවුල් වෙලා ඉන්නේ. තීරණයක් ගන්න ඕනේ. මනස නිරවුල් වෙලාවක. ජය යන්න. මට දැන් උපදෙස් වැඩක් නැහැ. වෙන්න ඕන දේ වෙලා ඉවරයි.
උදතාරි මට ඔයාව මගේ වෙහිකල් එකේ බස්සන්න තිබුණා. ඒත් මේ අපේ දුව ටියුෂන් ගිහිල්ලානේ. ඇයි ඔයා එතනට ගියේ? ඔයාට නොගිහින් ඉන්න තිබ්බනේ. මමත් කිව්වේ මෙයාට පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා. කලබල වෙන්න එපා. අවස මාත් එක්ක ගිය හැකියි. Hello? නෑ. ඉතින්? ඕක තමයි කියන්නේ උඩ පැන්නොත් බිම වැටේ කියලා. ඉතින්? තුවන්ඩ දුන්නේ ඇමතුමාගේ නෝනා. කොණ්ඩවල්ලෙන් ඇදලා ගහලලු. හැමදාම ඇමතුමා කාමරේට වැදලා ඉන්නවලු ඔහොම. අර අහිංසක ඇමතුමාව අල්ලගෙන පවුල කරන්න හැදුවේ. වාසි ගන්න. මචං බ්‍රේකින් නිවුස්. ඔය ටිකටම නිවුස් එක අප්ඩේට් කරපන් ආ. දැන් ඇතුළේ දින්නේ. දතාරියක්කට මොකක් හරි ප්‍රශ්නයක් වගේ. හිටපන්කෝ මං අහන්න. අනේ අඬනවද? එයා හෙව්වෙම ඇමති කෙනෙකුට ගෑවෙන්න. මතකද ඉස්සෙල්ලා වලස්කොඩ මෙතුමාගේ පුතාගේ කරෙල්ලෙන් නැතුව? හරි ගියේ නෑනේ. ඈ ඊළඟට ඇමෙත්තෙක් කියලා හම්බුනේ අපේ ඇමෙත්තුමාව. මතකද? එක සැරයක් ඌ කියලාත් පැන්දුවා. ඈ හරි. එහෙනම් මං තියනවා. අයි නිවුස් ටිකේ කතා කරමු පැටියෝ. මට හිතෙන මුගේ කට තලන්න ගිහිල්ලා. දෙකට මේ වෙලාවේ තලන්න බෑ අපි. දැන් ඌ වීරය වෙලා නින්නේ. මොකද්ද දන්නේ නැහැ ප්‍රශ්නේ නේ. පදුම සිරි මහත්තයෝ මధుර මැඩම්ට අහුවෙලා කොණ්ඩෙන් ගැදන් ගිහලා එළියට දාලා තින්නේ. අම්මපා. පශ්චාත් නූතන වාදය. ස්නේහ අපි මොනව කරන්නද? ඔය ඉතින් එයා කරගත්ත වැඩමනේ. ඕකේ. ලොක්කට ගිහින් කිව්වොත් හොඳ. අයිස්නේ හරියට මොකද්ද කියන්නේ දන්නේ නැහැ. උදතාරිට කරදරයක්. ඒ කිව්වේ? නාගිතට කෝල් එකක් ආවා. ලංකානාථගේ වයිෆ් උදතාරිට ගහලා කාමරෙන් ඇදලා දාලා කියලා තමයි කතාව. කොහොමද උදතාර? මම උදතාරිට කතා කරන්න ගියේ නැහැ. දෙයියනේ අපි දැන් මොකද කරන්නේ? අපි යමුද? දැන්? ඔය ඉතින් තාත්තේ මොකද්ද කියන්නේ දන්නේ නැහනේ. දැන් මම යමු. ඒකනොත් ඒ ළමයට කරදරයක් වෙයිද දන්නේ. දීප්තේ නම් ඔයා ඉන්න මම යන්න. මම හිතුවේ උදතාරගේ පැත්තෙන්. මට එන්න බැරි කමකට නෙවෙයි. මං හෑන්ඩ් බෑග් ගත්තාම ඔය කාර් එක ගාවට එන්න. හරි මං යනවා.
මැඩම් කවුරු මොනවා කිව්වත් ඇත්ත සිද්ධිය හැමෝම දන්නවනේ. සෙක්‍රටරි මහත්තයාගේ වැරද්ද. මැඩම්ව බේර ගන්න තිබුණා. මොකද උනේ? දැන් මොකක් කතා කළාඩක් නෑ ස්නේහා. මයුර පෙරේරා ඔයාට ඔයගොල්ලන් පුළුවන් මම ගෙදර ගිහින් බස්සන්න. දැන් වාස් කර කර ඉන්නව නෑනේ. යන්න. මං ගා ඉන්න බලාපොරොත්තුවක් නෑ. එතකොට ජයග්‍රහණය ඒගොල්ලන්ට. මට දැන් ජයග්‍රහණය කරන්න දෙයක් ඉතුරුලා නෑ. හරි ඉක්මනට යමු. හෙලෝ මම උදේතාරි. රෙසිග්නේෂන් ලියුම් එවනවා. මම යනවා. බොහොම ස්තුතියි කරපු උදව් වලට. Udadari, please don't go now. I want to speak to you. කනගාටුයි සර්. මෙච්චර කාලයක් මම සර් කියන දේ ඇහුවා. ඔයාට පරිණත බවක් නැහැ නේ ළමයෝ. ඔයා මේ කරන වැඩේ බරපතලකම තේරුම් ගන්න. බයි සර්. මං යනවා. මගේ වැඩවලට උදව් කරාට බොහොම ස්තුතියි. අපේ ළමයා හොඳටම හෙම්බත් වෙලා මහත්තයා. මට ළමයාගේ මූණ බලන්නත් දුකයි. මිනිස්සු බලාගෙන ඉන්නේ. අපිට අවඩක් වෙනකම්. ඒටි මිනිසුන්ගේ ගති ස්වභාවයනේ. මේ වෙලාවේ අපි අපේ ළමයා ගැන හිතනවා මිසක් ඔය මිනිසුන්ගේ කියුම් කෙරුම් ගැන හිතන්න ඕනේ. කළු ගල් වල ඔලුව ගහ ගන්නත් බෑනේ මහත්තයා. බලාගෙන ගියාම අපේ ළමයාත් කළු ගලකන ඔලුව ගහගෙන තියෙනවා. අපේ ළමයා යුක්තියට මිසක් අයිතියට කැමති නැහැනේ. අනේ මන්ද කමලෝ. අපිත් අපේ ළමයා ගැන මීට වැඩිය බලන්න තිබුණා. හැබැයි කොයිතරම් මේ ගැන කිව්වද අපිට?
පුතේ මොනා හරි කාලා ඉන්නකො දරුවෝ. බඩගින්නක් නෑ අම්මා. මං වරදක් කළේ නෑ අම්මා. මන් දන්නම පුතේ පුතා ගැන. පත්තරවලත් යයි දන්නේ. ගියත් මක් කරන්නද? තමුන් වැරැද්දක් කළේ නැත්තම් එච්චරයි. මං වරදක් කළේ නෑ අම්මා. මට විශ්වාසයි රත්තරනේ. මට විශ්වාසයි. මං ඉල්ලාස් වෙලා ආවේ. ඉල්ලාස් නොවී ඉන්න තිබුණේ. මං හීන දැක හිටියේ. මයි පුතා මහා දිසාපති කෙනෙක් වෙනවා දකින්න. කමක් නැහැ මයි පුතේ. මිනිසුන්ගේ ආසාවල් කොච්චර තියෙනවද? ලොකු පුතේ මොනවා හරි කාලා නිදී ගන්න. අපි මහ ලොකු මිනිස්සුය. ඒත් අපේ හිතවල සන්තෝෂෙ තිබුණා. ඔය වඳ විදින රසාවලට වැඩිය සන්තෝෂෙ ලොකුයි පුතේ. බඩගින්න ඉන්න එපා මයි පුතේ. මොන හරි කාලා නිදා ගන්න. මැඩම් ආවේ නෑනේ. නෑ සර්. හොඳ මිනිස්සුන්ටමයි සර් හැමදේම වෙන්නේ.